ඊළඟට තියෙන අපිට වෙළඳ පොලක් කියන එක කතා කරන්න. වෙළඳ පොලක් ඇති වෙන්නේ කොහොමද? වෙළඳ පොලක් ඇති වෙන්න නම් කවුද ඉන්න ඕනේ? වෙළඳ පොලක් ඇති වෙන්න ඉන්න ඕනේ ගැනුම් කරුවෙක් සහ විකුණුම් කරුවෙක්. නැත්නම් විකුණුම් කරුවෝ. හරි. එතකොට මේ ගැනුම් කරුවෝ සහ විකුණුම් කරුවෝ එයාලා සම්බන්ධ වෙනවා. නැත්නම් මුණ ගැසෙනවා. හරි. මුණ ගැසීමක් හෝ සම්බන්ධ වීමක් සිද්ධ වෙලා තමයි මේ වෙළඳ පොලක් ඇති වෙන්නේ. රයිට්. ඔයා හිතන්න ඔයාට ඕනේ භාණ්ඩයක් හෝ සේවාවක් මිලට ගන්න. ඔයා ටවුන් එකට ගිහිල්ලා මොකක් හරි වෙළඳසැලකට යනවා. හරි. එතනදී ඔයා භෞතිකවම මේ මිනිස්සයා නැත්තම් විකුණුම් කරුව හම්බෙලා තමයි එයාගෙන් මේ භාණ්ඩය හෝ සේවාව මිලට ගන්නෙ. මිලට ගන්නෙ. එතකොට එතනදී භෞතිකවම ඔයා වෙළඳසැලට පිවිසීමක් සිද්ධ වෙනවා. ඔයා භෞතිකවම මේ මිනිස්සයාව හම්බෙනවා මුණ ගැසෙනවා. රයිට්. එතකොට අපි එතනදී කියනවා වෙළඳපොළ භෞතිකව ඇති වෙනවා කියලා. හරි. භෞතිකව ඇති වෙනවා කියලා. මොකද එතන කෙලින්ම ගැනුම්කරු සහ විකුණුම්කරු මුණ ගැසීමක් සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. රයිට්. හැබැයි මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක අපි දන්නවා අන්තර්ජාලය බිහි වෙලා තියෙනවා. විද්‍යුත් තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. හරි. එතකොට අතීතේ ගත්තොත් තිබ්බේ මේ භෞතිකව මුණ ගැසීමක් සිද්ධ වෙන වෙළඳපොළක් තමයි. හැබැයි මේ තාක්ෂණික පෙරලියත් එක්ක ඔය භෞතිකව ඇති වෙන වෙළඳපොළ අවකාශයකට ගිහිලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? ඔයාට දැන් වෙළඳසැලට යන්න ඕනේ නැහැ. රයිට්? භෞතික වෙළඳපොළට ගිහිල්ලා ඒ විකුණුම් කරුව මුණ ගැහෙන්න ඕනේ නැහැ. ඔයාට ගෙදර ඉඳලාම chat එකක් දාලා නැත්නම් කෝල් එකක් දාලා ඔයාට ඕන දෙයක් ගෙන්න ගන්න පුළුවන්. ඔයා දන්නේ නැහැ මේ විකුණුම් කරුව ඉන්නේ කොහෙද කියලාවත්. එයා කවුද කියලාවත් ඔයා දන්නේ. රයිට්. ඔයාට ඕනේ භාණ්ඩය හෝ සේවාවක් කොහොම හරි ලබා ගන්න. ඔයා ඇනවුම් කරා. එයා ඔයාට ලබා දුන්නා. රයිට්. එතකොට මෙතනදී මුණ ගැසීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. අතනදී මුණ ගැසීමක් සිද්ධ වෙනවා. මෙතනදී මුණ ගැසීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ දෙකේදිම සිද්ධ වෙන්නේ දෙකේදිම ඇති වෙන්නේ වෙළඳ පොලක් තමයි. වෙළඳ පොලක් තමයි. රයිට්. එතකොට වෙළඳ පොලක් ඇති වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා කියලා ඔයාලට තේරෙන්න ඕනේ. තේරෙන්න ඕනේ. භෞතිකව මුණ ගැහිලා ඇති වෙන්නත් පුළුවන්. අවකාශය හරහා සම්බන්ධ වෙලා ඇති වෙන්නත් පුළුවන්. භෞතිකව මුණ ගැහිලා ඇති වෙන්නත් පුළුවන්. අවකාශය හරහා සම්බන්ධ වෙලා ඇති වෙන්නත් පුළුවන්. එතකොට වෙළඳ පොලක් කියලා අපි නිර්වචනය කරද්දී වෙළඳ පොල නිර්වචනය කරගන්නකොට ඔය භෞතික කොටසයි අවකාශය හරහා සම්බන්ධ වෙන කොටසයි දෙකම එකට එකතු කරලා තමයි ගන්න ඕනේ. රයිට්. මෙහෙම බලමු. භෞතිකව ඇති වුණත් වෙළඳ පොලක් ගැනුම්කරු සහ විකුණුම්කරු ඉන්න ඕනේ. ගැනුම්කරු සහ විකුණුම්කරු ඉන්න ඕනේ. එයාලා දෙන්න මුණ ගැසෙන්න ඕනේ. මුණ ගැසෙන්න ඕනේ. අවකාශය හරහා වෙළඳ පොලක් ඇති වෙනවා නම් එතනත් ගැනුම්කරුවෙක් සහ විකුණුම්කරුවෙක් ඉන්න ඕනේ. එතනදී මුණ ගැහෙන්න ඕනේ. සම්බන්ධ වුණා නම් හරි. සම්බන්ධ වීමක් තමයි තියෙන්න ඕනේ. රයිට්. එතකොට අපිට ওই දෙකම එකට එකතු කරලා මෙන්න මෙහෙම ගන්න පුළුවන්. ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන්. ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් භෞතිකව නම් මුණ ගැසෙන කෑල්ල ගන්න පුළුවන්. අවකාශය හරහා නම් සම්බන්ධ වෙන. එතකොට ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් මුණ ගැසෙන හෝ සම්බන්ධ වන ඕනෑම තත්වයක් අපිට කියන්න පුළුවන් වෙළඳ පොලක් කියලා. එතකොට දැන් දන්නවා වෙළඳ පොලක් ස්ථානයක්ම වෙන්න ඕනේ නැහැ. අවකාශයක් කරා සිද්ධ වෙන්නත් පුළුවන්. දැන් හරි. වෙළඳ පොලක් කියන එක දන්නවා. නිර්වචනය හදාගන්නේ කොහොමද? අනිවාර්යෙන් ගැනුම්කරුවා විකුණුම්කරුවා සිටිය යුතුයි. ඒ දෙන්න සිටිය යුතුයි. මෙයාලා භෞතිකව මුණ ගැසෙන්නත් පුළුවන්. මෙයාලා අවකාශය හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන්. ওই දෙකක් දාගත්තා නම් වැඩේ හරි. එතකොට ඒ දේ සිද්ධ වෙන මුණ ගැසීමක් හෝ සම්බන්ධ වීමක් සිද්ධ වෙන ඕනෑම තත්වයක් අපි වෙළඳ පොලක් කියලා කියනවා. එතකොට ඔතනින්ම අපිට දෙකට කඩලා ගන්න පුළුවන්. වෙළඳ පොලක් ඇති විය හැකි ආකාර මොනවාද? භෞතික වෙළඳ පොලයි. අවකාශ වෙළඳ පොලයි. හරි. වෙළඳ පොල අවකාශයයි. භෞතිකව ඇති වෙන වෙළඳ පොල සහ වෙළඳ පොල අවකාශය විදියට අපිට කොටස් දෙකකට වෙන් කර ගන්න පුළුවන්. ඔය දෙකම අපිට වෙළඳ පොලට දාන්න සිද්ධ වෙනවා. රයිට්.